ආයුබෝවන් යාළුවනේ. අද අපි මුළු ලෝකෙම අවධානය දිනාගත්තු. ඒ වගේම අපේ රටටත් ඍජුවම බලපාන දැවැන්ත අර්බුදයක් ගැන කතා කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඒ තමයි මේ දවස්වල ලෝකෙම කැළඹු ඉරාන යුද්ධය. ඉරානයට ඉස්සරහට මොකද්ද වෙන්නේ? මේක තුන්වෙනි ලෝක යුද්ධයේ ආරම්භයක්ද? අද වීඩියෝ එකෙන් අපි මේ හැම දෙයක්ම සරලව තේරුම් ගනිමු. ඉතින් මේ ප්‍රශ්නය එකපාරටම හසින් කඩාපාත්තුම එකක් නම් නෙවෙයි. මේකට ප්‍රධාන පසුබිම හැදෙන්නේ 2025 ජූනි මාසයේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වුණු දින 12ක යුද්ධයෙන් පස්සේ. 2026 වෙද්දී ඉරාන ආර්ථිකය දරුණු විදියට කඩා වැටුණා. මිනිස්සු පාරට බැස්සා. මේ විරෝධතා රජය විසින් ඉතා දරුණු විදියට මර්ධනය කළේ. ඒ මදිවට 2026 පෙබරවාරි මාසේ ඇමරිකාවත් එක්ක තිබුණු න්‍යෂ්ටික සාකච්ඡා බිඳවැටීමත් එක්කම යුද්ධයකට අවශ්‍ය කරන වෙඩි බෙහෙත් ටික ලෑස්ති වුණා. අංක 1. වර්තමාන යුද්ධය සහ නායකත්වයේ වෙනස. දැන් අපි බලමු මේ මොහොතේ මොකද වෙන්නේ කියලා. 2026 පෙබරවාරි 28 වෙනිදා මුළු ලෝකයම පුදුම කරමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට දැවැන්ත ප්‍රහාරයක් දියත් කළා. ඇමරිකාව මේ මෙහෙයුම හැදින්නුවේ ඔපරේෂන් එපික් ෆියුරි කියලා. ඉතින් මේ ප්‍රහාරවලින් ඉරානයට විශාල පාඩුවක් වුණා. විශේෂයෙන්ම ඔවුන්ගේ උත්තරීතර නායක අල් ඛමේනි ඇතුළු ඉහළ පෙළේ හමුදා සහ දේශපාලන නායකයින් රැසක් මේ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වුණා කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. හැබැයි ඉරානය නිකන් හිටියේ නෑ. ඔවුන් ඔපරේෂන් ට්‍රූ ප්‍රොමිස් IV නමින් ඊශ්‍රායලයට වගේම මැද පෙරදිග තියෙන ඇමරිකානු කඳවුරු වලට දරුණු මිසයිල ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. අංක 2. ලෝකයට සහ ලංකාවට වන බලපෑම. මේ යුද්ධය ඇමරිකාවටයි ඉරානයටයි විතරක් සීමා වන එකක් නෙවෙයි. මේකෙන් මුළු ලෝකයටම දරුණු බලපෑමක් එල්ල වෙනවා. ඉරානය විසින් ලෝකයේ බොරතෙල් ප්‍රවාහනයෙන් විශාල ප්‍රතිශතයක් ගමන් කරන හෝමූස් සමුද්‍ර සංදිය සම්පූර්ණයෙන්ම වසා දමනවා. මේ නිසා මේ වෙද්දී ලෝකයේ වෙළඳ පොලේ තෙල් සහ ගෑස් මිල අහස උඩට යමින් පවතිනවා. ලංකාව වගේ රටවලට මේක දරාගන්න බැරි වෙන ආර්ථික පීඩනයක් ගෙන එන්න පුළුවන්. ඒ වගේම මැද පෙරදිගේ ඉන්න අපේ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව ගැන ලොකු ප්‍රශ්නාර්ථයක් මතුවෙලා තියෙනවා. අංක 3. ඉරානයට ඉස්සරහට මොකද වෙන්නේ? එහෙනම් අපේ ප්‍රධාන මාතෘකාවට එමු. ඉරානයට ඉස්සරහට මොකද වෙන්නේ? පළවෙනි කාරණය තමයි පාලන තන්ත්‍රයේ වෙනස. ඇමරිකාව සහ ඊශ්‍රායලයේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ ඉරානය වත්මන් ඉස්ලාමීය රජය පෙරලා දාලා බටහිරට හිතවත් රජයක් පත් කිරීම. දැන්ටවත් අන්තර්කාලීන මණ්ඩලයක් පත් කරගෙන තමයි ඉන්නේ. ඉස්සරහට ඉරානයේ හමුදා පාලනයක් එයිද කියලා බොහෝ දෙනා සැකපල කරනවා. දෙවැනි කාරණය කලාපීය යුද්ධයක් දක්වා මේක පැතිරීම. දැනටම සිරියාව ලෙබනනය වගේ රටවල් මේ යුද්ධයට ඍජුවම සම්බන්ධ වෙලා ඉවරයි. මේක තුන්වන ලෝක යුද්ධයක් කරා ගමන් කරන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා. තුන්වෙනි දේ තමයි රට ඇතුලේ ඇතිවන කැරලි. නායකත්වය අහිමිවීමත් එක්ක ඉරානයේ ඉන්න කුර්දි ජාතිකයන් වගේම විරුද්ධවාදීන් නැවත සන්නද්ධ වෙන්න පටන් අරන්. මේ නිසා ඉරානය කියන රට කොටස් කිහිපයකට කැඩී යාමේ අවදානමකුත් තියෙනවා. අංක 4. අවසානය. ඉතින් යාළුවනේ තත්ත්වය මේකයි. යුද්ධයක් කියන්නේ කවදාවත් හොඳ දෙයක් නන් නෙවෙයි. කොහොම වුණත් මේ අර්බුදය ඉතා ඉක්මනින් විසදේවි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට හිතන විදිහට ඉරානයට අනාගතයේදී මොනවා වෙයිද?
ඇමරිකාවට ඉරානය සම්පූර්ණයෙන් යටත් කරගන්න පුළුවන් වෙයිද? පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ ලෝකයේ සිදුවන වැදගත් තොරතුරු දිගටම දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.